කුඩා පරිමාණ බිස්නස් එකක පොඩි සිල්ලර් බඩු කඩයක කියමු අපි. ඔයාට කිව්වොත් ගිහිල්ලා මේ බිස්නස් එකේ ලාභය හොයලා දෙන්න කියලා. ඔයාට පුළුවන් දෙක කරන්න. කොහොමද අපි ඒක ගණනය කරන්නේ? අපි හිතමු මේ ඔයාලගේ ගෙවල් ළඟ අල්ලමු ගෙදර. හිතමු පොඩි සිල්ලර් බඩු කඩයක් කරගෙන යනවා. සුනිල් මාමා. හිතමු සුනිල් මාමා තමයි ආ පැත්තේ අල්ලමු ගෙදර ඉන්නේ. එයා පොඩි සිල්ලර් බඩු කඩයක් කරගෙන යනවා. ඔයා දැන් කොමර්ස් කරන්න කියලා දන්නවා සුනිල් මාමා. ඉතින් ඔයාට කියනවා මෙයා ඇවිල්ලා මේ අනේ පුතේ මේ මගේ බිස්නස් එකේ ලාභයක් තියනවද නැද්ද දන්නේ නැහැ. මම ඔහේ නිකන් කරගෙන යනවා. මට මේකේ මේ ලාභයක් තියනවාද කියලා පොඩ්ඩක් හොයලා දෙන්නකෝ කියලා ඔයාට ඇවිල්ලා කියනවා. දැන් ඔයාට පුළුවන්ද මේ බිස්නස් එකේ ඉනුම් කරන ඉගෙන ගන්න කෙනෙක් විදිහට මේකේ ලාභය හොයලා දෙන්න ගිහිල්ලා ප්‍රැක්ටිකලි පුළුවන් දෙක කරන්න. කොහොමද අපි ඒක කරන්නේ? ඔයාට ඉනුම් කරන A level වලට ඉගෙන ගන්න කෙනෙක් විදිහට අනිවාර්යෙන් මේ දේ ප්‍රැක්ටිකලි කරන්න පුළුවන් වෙලා ඉන්න ඕනේ. නැත්තම් ඔයා ඉගෙන ගත්ත දේ කිසිම වැඩක් වෙන්නේ නැහැ. පුළුවන් ද මේ දේ කරන්න? කොහොමද අපි ඒක කරන්නේ? හරි. අපි මේක කරන්නේ මුලින්ම ගිණුම් කරන්නේදී අපි ලාභය හෝ අලාභය හොයන්නේ අනිවාර්යෙන් කාල පරිච්ඡේදයක් පදනම් කරගෙන. අපි මුලින්ම කඩේට ගිහිල්ලා අපි ලාභය හෝ අලාභය හොයන්න පොඩි කාල පරිච්ඡේදයක් සරගෙල්ලට ගන්නවා. අපි දැන් ඉන්නේ අගෝස්තු මාසේ. අපි තමයි සැප්තැම්බර් මාසේ මේ බිස්නස් එකේ ලාභය හොයන්න තමයි යන්නේ. අපි එහෙනම් ලාභය හොයන කාල පරිච්ඡේදයක් මුලින් සැලකිල්ලට ගන්න. අපි ගමු සැප්තැම්බර් මාසේ. අපි සැප්තැම්බර් මාසේ ලාභය හොයන්න තමයි යන්නේ මේ බිස්නස් එකේ. මුලින්ම කරන්න ඕනේ ලාභයක් හෝ අලාභයක් ගණනය කරන්න. අපි අනිවාර්යෙන් කාල පරිච්ඡේදයක් සැලකිල්ලට ගන්නවා. අපි උදාහරණයක් විදිහට දැන් සුනිල් මාමාගේ බිස්නස් එකේ ලාභය හොයන්න යන්නේ මේ සැප්තැම්බර් මාසෙට අදාළව. හරි. අපි මුලින්ම මොකද්ද කරන්න ඕනේ? අපි සැප්තැම්බර් 1 වෙනිදා අපි දැන් බිස්නස් එකට ගිහිල්ලා මේ ව්‍යාපාරයේ තියෙන තොගය කීයක්ද කියලා ගණනය කරගන්නවා. අපි දැන් කිව්වේ සිල්ලර් බඩු බිස්නස් එකක් කරනවා කියලා. අපි බලනවා මේ බිස්නස් එකේ විකුණන්න තියෙන භාණ්ඩ මොනවාද තියෙන්නේ කියලා. අපි හිතමු හාල් තියෙනවා. පිටි තියෙනවා. සීනි තියෙනවා. එතකොට අපි හිතමු වෙන සබන් තියෙනවා. එතකොට මේ වගේ මොනවාද තියෙන්නේ කියලා මුලින්ම විකුණන්න මොනවාද තියෙන්නේ කියලා අපි පොඩි ලිස්ට් එකක් ගන්නවා. කොච්චරද තියෙන්නේ කියලාත් අපි බලා ගන්නවා. අපි හිතමු හාල් කිලෝ 50යි. පිටි කිලෝ 25යි. සීනි කිලෝ 25යි. සබන් කැට 20යි. මේ වගේ කොච්චර ප්‍රමාණ වලින්ද තියෙන්නේ කියලා අපි මුලින් ගණනය කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ තියෙන තොගේ පිරිවැය කීයක්ද කියලා අපි ගණනය කරගන්නවා. අපි බලනවා හාල් කිලෝ 50ක් තිබ්බා මේකේ. හාල් කිලෝ එකක් මෙයා කීය ගාණද අරගෙන තියෙන්නේ කියලා. අපි හිතමු හාල් කිලෝ එකක් රුපියල් 100 ගාණේ ගත්තා මෙයා. විකුණුම් මිල නෙමෙයි. ගැනුම් මිල පිරිවැය. අපි සැලකිල්ලට ගන්නවා. පිටි කිලෝ එකක් රුපියල් 150 ගානේ අරගෙන තියෙනවා. සීනි කිලෝ එකකුත් රුපියල් 100 ගානේ අරන් තියෙනවා. සබන් කැටයකුත් රුපියල් 50 ගානේ අරන් තියෙනවා කියලා අපි හිතමු. දැන් මේක තමයි ව්‍යාපාරයේ තිබ්බ ඔක්කොම තොගේ. අපි තවත් ඉන්නේ 9යි 1 වෙනිදා. හරිද? අපි බලනවා මේ වගේ දැන් තොගේ තියෙන මුළු වටිනාකම කීයද කියලා. අපිට හාල් කිලෝ 50ක් තියෙනවා. හාල් කිලෝ එකක් 100 ගානේ. එහෙනම් අපිට රුපියල් 5000ක වටිනාකමක් එනවා. හරි. ඊට පස්සේ පිටි කිලෝ 25ක් තියෙනවා.
150 ගානේ 2500යි 3750. ඊට සීනි කිලෝ 25ක් තියෙනවා රුපියල් 100 ගානේ රුපියල් 2500. සබන් කැට 20ක් තියෙනවා 50 ගානේ රුපියල් 1000. මෙන්න මේක තමයි යාගේ ව්‍යාපාරයේ තියෙන මුළු තොගේ. අවදලද සැප්තැම්බර් 1 වෙනිදා. අපි බලනවා මේ තොගේ මුළු වටිනාකම කීයද කියලා පිරිවැය. බිංදුව. 12250ක තොගයක් තියෙනවා කියලා හිතමු. අපි මේ වටිනාකම නෙමෙයි අපි මේක රවුන්ඩ් කරලා අපි වටිනාකමක් ගමු. අපි හිතමු සුනිල් මාමාගේ බිස්නස් එකේ දැන් සැප්තැම්බර් 1 වෙනිදාට තොගය තිබ්බා රුපියල් 15000. එතකොට මේක මේ 15000 ගණනය කරේ අර මම කලින් කියපු විදිහට. ඒ විදිහට ගණනය කරලා ගත්ත තොගය 15000ක් තිබ්බා. මේකට කියනවා අපි ආරම්භක තොගය කියලා. ආරම්භක තොගය. අපි ලාභය හෝ අලාභය හොයන්න පටන් ගන්න ආරම්භක දිනේ තිබ්බ තොගය. රුපියල් 15000ක් දැන් තියෙනවා බිස්නස් එකේ. ඊට පස්සේ අපි කියනවා දැන් අපි ඉන්නේ තාම 9.1. සුනිල් මාමට ගිහින් කියනවා ඔයා මේ මාසය තුල වෙන ගණදරු ටික හරියට ලියා ගන්න. මෙන්න මේ විස්තර ටික ඔයා හරියට ලියා ගන්න. මේ මාසය තුල ගැනුම් වටිනාකම. ඒ කියන්නේ විකුණන්න ගත්ත භාණ්ඩවල වටිනාකම. කියන්නේ හාල් පොල් සීනි පිටිපරිප්පු මේ වගේ දේවල් සැරින් සැරේට ගන්න පුළුවන් දැන්. අපි ඉන්නේ සැප්තැම්බර් මාසේ දෙවෙනිදා යා කඩේට ගිහිල්ලා තොග බඩු කඩේකට ගිහිල්ලා භාණ්ඩ මිලදී ගන්න වෙන්න පුළුවන්. ඒ ටික දෙවෙනිදා රුපියල් 10000ක භාණ්ඩ මිලදී ගන්න. ඊට පස්සේ පස්වෙනිදා තව රුපියල් 15000ක භාණ්ඩ මිලදී ගන්න. මේ වගේ මුළු මාසෙ පුරාවටම සැරින් සැරේ මිලදී ගත්තේ වගේ වටිනාකම අපි කියලා ලියා ගන්න කියලා. මේ මාසේ පුරාවටම සිද්ධ වෙච්ච දේ. ඊට පස්සේ ගැනුම් වටිනාකම. ඊට පස්සේ අපි කියනවා ඒ වගේ අපි දැන් මිලදී ගත්ත භාණ්ඩ ව්‍යාපාරයට නිකම්ම එන්නේ නැහැ, නිකම්ම ගේන්න බෑනේ. අපි ඔකට ට්‍රාන්ස්පෝර්ට් එකක් දරන්න. ගෙනේ මේ කුලියක් දරන්න. සමහරවිට නාට්ටාමි කුලියක් දරන්න වෙනවා අපිට නේ. ඕක අපි හිතමු 3 wheel එක තමයි මෙයා ගේන්නේ. ඒක 3 wheel ගාස්තුවක් දරන්න වෙනවා. එහෙනම් ගෙනේ මේ කුලියක් දරන්න වෙනවා. ඒ ටිකත් වෙනමම ලියා ගන්න ඕනේ. ගෙනේ මේ කුලි. අපි හිතමු නාට්ටාමි කෙනෙකුට දෙන්න ඕනේ. දැන් හාල් මිටියක්ගෙන් පටවන්න අපි 3 wheel එකකට ඒතොක බඩු කඩේකින් බඩු ගත්තාම නාට්ටාමිට රුපියල් 50ක් 100ක් දෙනවා. ඒ ටිකත් අපි ලියා ගන්න. පැටවීමේ කුලි. ඒ වගේ මිලදී ගත්ත භාණ්ඩ ව්‍යාපාරයට ගේන්න දරපු මොන හරි වියදම් තව තියෙනවා නම් ඒ ටිකත් අපි හැමම එයාට කියනවා ලියා ගන්න කියලා හරියට. ඊට පස්සේ අපි කියනවා එයාගේ දෛනික විකුණුම් ටික තියෙනවානේ දවස ගන්න. දැන් 9 පළවෙනිදා භාණ්ඩ විකුණන්න පුළුවන් රුපියල් 5000. ඊට පස්සේ දෙවෙනිදා යම් කිසි වටිනාකමක් භාණ්ඩ විකුණන්න පුළුවන්. ඒ ටික අපි කියනවා එයාට ලියා ගන්න කියලා දෛනික විකුණුම් ටික. ඒ විකුණුම් ටික. ඊට පස්සේ ඊට අමතර වෙන මොන හරි යා වියදම් දරනවා නම් මේ මාසෙ තුල අපි හිතමු මෙයා කුලියට ගත්ත ආනේ කුලියට නෙමෙයි අල්ලපු ගෙදරනේ අපි හිතමු කුලියට ගත්ත තැනක තමයි ඒක කරන්නේ කියලා. එහෙනම් ගොඩ නැගිලි කුලියක් දාලා තියෙනවා නම් ඒක අපි සටහන් කරගන්න ඕනේ. ඊට පස්සේ තියෙනවා නම් අපි විදුලි බිල් ගෙවන ඒවා. විදුලි බිල් මොන හරි ගෙවනවා නම් ඒකත් අපි සටහන් කරගන්න ඕනේ. ඊට අමතරව මොන හරි වැටුප් වගේ දේවල් ගෙවන්න තියෙනවා නම් ඒකත් සටහන් කරගන්න ඕනේ. එතකොට මේ අනෙකුත් වියදම් සටහන් කරගද්දී අපි සැලකිල්ලට ගන්නේ අනෙකුත් වියදම් නෙමෙයි. ගැනුම් මේ හැම එකක්ම සැලකිල්ලට ගන්නේ අපි ගෙවපු ගාන නෙමෙයි. අපි මුදලින් ගෙවපු ගාන නෙමෙයි. මේ කාල පරිච්ඡේදයට අදාළ ගාන. ඒ කියන්නේ දැන් විදුලි බිල එනවා. විදුලි බිල එන්නේ හරියටම 9:30 වෙනිදා. 9:30 වෙනිදා අපිට විදුලි බිල එනවා. හරිද? හැබැයි යෝක අපි දවස් ගානක් යනකම් ගෙවන්නේ නැහැ. 10 වෙනි මාසෙ වෙනකම් අපි ගෙවන්නේ නැහැ ගොඩක් වෙලා.
මේ විදුලි පිල අපේ ලාභේ ගණනය කරලා කාල පරිච්ඡේදයේ වියදමක්. එහෙනම් අපි ඒකත් මෙතෙන්දි සැලකිල්ලට ගන්න ඕන. එහෙනම් විදුලි පිල ගෙව්වද නැද්ද කියන එක නෙමෙයි. විදුලි පිල තිබ්බද නැද්ද කියන එක මෙතන සැලකිල්ලට ගන්න ඕන. ඊට පස්සේ වැටුපක් ගෙවනවා කියන්නේ. වැටුපුත් දැන් මාසෙට අදාළව එයා කවුරුරි කඩේට ගෝලයක් අරගෙන තියෙනවා. එයාගේ වැටුප මේ මාසෙට අදාළ වැටුප එයා ගෙවන්නේ 10 වෙනි මාසේ 5 වෙනිදා වෙන්න පුළුවන්. ඒත් මේ මාසෙට අදාළ වැටුපක් නේ. එහෙනම් ඒක ගෙව්වද නැද්ද කියන එක අදාළතාවයක් නැහැ. මේ මාසෙට අදාළ වැටුප් කීයක්ද කියන එක තමයි යා හරියට රෙකෝඩ් කරගන්න ඕනේ. ඊටසේ ගොඩනැගිලි කුලිත් එහෙම වෙන්න පුළුවන්. හරි. එතකොට ඒ වගේ අපි මෙයාට කියනවා මේ විස්තර ටික හරියට අපිට සටහන් කරලා දෙන්න කියලා. අපි 9:30 වෙනිදා එන්නම් කියලා එහෙනම් අපි මේ විස්තර ටික දෙන්න කියලා අපි අඩෙන් යනවා. හරිද? හරි ළමයි දැන් 9:30 වෙනිදා වුණා. අපි දැන් සුනිල් මාමාගේ කඩේට ගිහිල්ලා දොරට තට්ටු කරලා අපි සුනිල් මාමා එක අහනවා මේ අපි කියපු විස්තර ටික හරියට ලියාගත්තද කියලා. ඊටසේ ඔව් පුතේ මම වා කියපු විස්තර ටික ඔක්කොම හරියට ලියාගත්ත කියලා අපිට මේ විස්තර ටික දෙනවා. ඊට පස්සේ අපිට තව එක දෙයක් තියෙනවා කරන්න. දැන් අපි ඉන්නේ 9:30. අපි ආරම්භක දවසේදී අපි මේ ව්‍යාපාරයේ තිබ්බ තොගේ අපි ගණනය කරා. තොගේ වටිනාකම ගණනය කරා. අපිට දැන් තියෙනවා 9:30 වෙනිදා ආයෙත් තොගේ ගණනය කරා. ආරම්භක දවසේ කරපු විදිහට අපි ලාභය ගණනය කරන අවසාන දවසේ අපි තොගය අර කලින් ගණනය කරා වගේ භෞතිකව කොච්චරක් තියෙනවද ඒ වගේ පිරිවැය වෙන වෙනම ගණනය කරගන්න ඕනේ. හරි. අපි එහෙනම් ගිහිල්ලා 9:30 කරන්න ඕනේ පළවෙනි දේ තමයි තොගය ගණනය කරන එක. හරි. අපි දැන් ඔන්න තොගය ගණනය කරගත්තා. අවසාන තොගය. දැන් අපේ විස්තර ටික හරි. දැන් තියෙන්නේ අපේ රාජකාරිය කරන්න. මොකද්ද? මේ කාල පරිච්ඡේදයට අදාළ ලාභය ගණනය කරන්න. අපි ගිණුම් කරන්නේදී ලාභය ගණනය කරන්න පොඩි ප්‍රකාශනයක් හදනවා. අපි මේ ප්‍රකාශනයම දැන් ගිණුම් කරන්නේ කරපු ළමයිනේ. දැන් ඔයගොල්ලෝ ලාභය ගණනය කරන ප්‍රකාශනය මොකක්ද කියලා දාන්න. ආදායම් ප්‍රකාශන. ඉතින් අපි පොඩිකට ආදායම් ප්‍රකාශනයක් හදලා අපි මේ විස්තර ටික දාලා දැන් මෙයාගේ ලාභය ගණනය කරන්න යන්න. අපි මුලින්ම මොකද්ද කරන්නේ? මුලින්ම දැන් ව්‍යාපාරයේ තියෙන විකුණුම් ටික ලක්ෂ 2යි කියලා එයා දීලා තියෙනවා. එයාගේ බිස්නස් එකේ වෙච්ච විකුණුම් ටික ඔක්කොම ලක්ෂ 2යි කියලා දීලා තියෙනවා. අපි මේ වගේ ලාභය ගණනය කරන්න ගිණුම් කරන්නේදී ප්‍රකාශනයක් හදනවා. ඒකට කියනවා අපි ආදායම් ප්‍රකාශනය. ඒකෙදි අපි කරන්නේ මුලින්ම ගන්නවා ව්‍යාපාරයේ තියෙන විකුණුම් ටික. ඊට පස්සේ විකුණුම් වලින් අපි විකුණුම් පිරිවැය කියලා එකක් අඩු කරනවා. මම මොකක්ද ඒක කියන එක මම ඔයගොල්ලන්ට පැහැදිලි කරලා දෙන්නම්. හරි. ඒකේ මුලින්ම විකුණුම් කීයක්ද කියලා දැන් අපිට දීලා දෙනවා ලක්ෂ 2ක්. දැන් ෆෝමැට් එකේ රුපියල් ලක්ෂ 2යි අපේ විකුණුම් ටික. රුපියල් ලක්ෂ 2යි විකුණුම් ටික. දැන් බලන්න බිස්නස් එකේ ආරම්භක දවසේ තොගයක් තිබ්බ රුපියල් 15000. ආරම්භක දවසේ රුපියල් 15000ක තොගයක් තිබ්බා. ඊට පස්සේ එයා මේ ගිණුම් කාල පරිච්ඡේදය තුල භාණ්ඩ මිලදී අරගෙන තියෙනවා රුපියල් 1,25,000ක්. يعني රුපියල් 1,25,000ක් වටිනා භාණ්ඩ එයා මේ ගිණුම් කාල පරිච්ඡේදය තුල මිලදී අරගෙන තියෙනවා. එහෙනම් එයාට විකුණන්න ආරම්භක දවසේ තිබ්බ තොගයට මේ සැරින් සැරේ ගත්ත විකුණුම් මිලදී ගැනුම් ටික එයාට එකතු වෙනවා. ඒ කියන්නේ මේ මිලදී ගත්තේ අපි හිතමු පොල් පිටිසීනි ඒ වගේ දේවල් නේ. එහෙනම් ආරම්භක දවසෙත් එයාට තිබ්බා ආල් පොල් පිටිසීනි යම්කිසි ප්‍රමාණයක්. ඒකට එයා මේ මාසය තුලද සැරින් සැරේට මිලදී අරගෙන තියෙනවා යම්කිසි භාණ්ඩ වටිනාකමක්. එහෙනම් එයාට ආරම්භක දවසේ තිබ්බ තොගයයි මේ මාසේ ඇතුළත සැරින් සැරේ මිලදී ගත්ත තොගයයි දෙකම තියෙනවා දැන් මේ මාසෙ තුල එයාට විකුණන්න. හොඳයි.
එහෙනම් අපි ආරම්භක තොගයට එකතු කරනවා මේ ගැනුම් ටික 1,25,000. ඊට පස්සේ අපි දැන් භාණ්ඩ අපි කඩෙන් මිලදී අරගෙන යා තොග බඩු කඩේකින් භාණ්ඩ මිලදී ගත්තා කියමුකෝ. ඊට පස්සේ යා ඒ තොග බඩු කඩෙන් මිලදී ගත්ත භාණ්ඩ ටික එකපාරටම අපේ කඩේට එන්නේ නැහැ. එතකොට මිලදී ගත්ත වටිනාකමට අමතරව අපි ගෙන ඒමේ කුලියක් දරන්න ඕනි ඒ භාණ්ඩ ටික විකිණීමේ තත්ත්වයට පත් කරන්න. දැන් එයා අපි හිතමු ටවුන් එකෙන් තමයි භාණ්ඩ ගේන්නේ කියලා. එතකොට ටවුන් එකේ ඉඳලා එයාගේ ව්‍යාපාරයට භාණ්ඩ ගේන්න යම්කිසි වියදමක් එයා දරන්න ඕනේ. සුනිල් ගෙන ඒමේ කුලිය රුපියල් 5000ක දරලා තියෙනවා. ඒ 5000ක වියදම නැතුව එයාට භාණ්ඩ විකිණීමේ තත්ත්වයට පත් කරන්න බෑ. යා කඩේට ගෙනල්ලා භාණ්ඩ ෂෝකේස් වල දැම්මට පස්සේ තමයි යා විකුණන්න පුළුවන්. එතකොට ඒ වියදම් නැතුව භාණ්ඩ විකිණීමේ තත්ත්වයට පත් කරන්න බෑ. එහෙනම් මේ ගැනුම් වලට අපි මේ ඍජු වියදම් ටික එකතු කරනවා. මොනවාද තියෙන්නේ? ගෙන ඒමේ කුලි. ඊට පස්සේ පැටවීමේ කුලි. අපි දැන් නාට්ටාමිට රුපියල් 1000ක් දීලා තියෙනවා. වැඩිම ගෙන ඒමේ කුලිය රුපියල් 5000ක් දරලා තියෙනවා. මේ දෙකත් අපි මේකට එකතු කරගන්න. හරි. දැන් මේ ආරම්භක තොගයේ ගැනුම් වලයි ඍජු වියදම් වලයි එකතුව මේ එකතුවට අපි කියනවා විකිණීමට ඉදිරිපත් කළ තොගේ. විකිණීම සඳහා ඉදිරිපත් කළ තොගයේ පිරිවැය. කොහොමද ඒක එන්නේ? අර ප්‍රායෝගික දෙයක්. ආරම්භක දවසේ වාට තොගේ තිබ්බා විකුණන්න 15000. ඊට පස්සේ මාසේ පුරාවටම මෙයා භාණ්ඩ 1,25,000ක භාණ්ඩ මිලදී අරගෙන තියෙනවා. එහෙනම් එයාට සුනිල් බිස්නස් එක කරගෙන යන සුනිල්ට රුපියල් 1,25,000යි රුපියල් ආරම්භක දවසේ තිබ්බ 15000යි කියන්නේ 1,40,000ක භාණ්ඩ එයාට පුළුවන් මේ කාල පරිච්ඡේදය තුල විකුණන්න. එයාට විකුණන්න පුළුවන් උපරිම ප්‍රමාණය ඒක. මිලදී ගැනුම් ටිකයි තිබ්බ ආරම්භක තොගයයි. හරිද? ඒකට අපි අමතරව එකතු කරනවා ඍජු වියදම් දෙකත්. එතකොට පිරිවැය අපි ගණනය කරද්දී කිරීමට ඉදිරිපත් කළ තොගේ ගණනය කරද්දී මේ ටිකත් එකතු කරලා තමයි අපි ගන්න. මොකද මේ දෙක දරන්න නැතුව අපිට බෑනේ මේ භාණ්ඩ විකිණීමේ තත්ත්වයට පත් කරන්න. ඒක නිසා විකිණීමට ඉදිරිපත් කරලා තියෙනවා යා. මොකද්ද? ආරම්භක තොගයයි මාසෙ පුරාවටම කරපු ගැනුම් ටික. එහෙනම් අපි ඒකට කියනවා විකිණීම සඳහා ඉදිරිපත් කළ තොගය. හරි. 1,46,000ක භාණ්ඩ. ඒ කියන්නේ මෙයා මේ කාල පරිච්ඡේදය තුල 1,46,000ක භාණ්ඩ විකුණන්න ඉදිරිපත් කරලා තියෙනවා. හරි. මම හිතනවා ඒක හැමෝටම සරලව තේරුණා කියලා. හරි. දැන් මෙයා 1,46,000ක භාණ්ඩ විකුණන්න ඉදිරිපත් කරාට මේ ඔක්කොම විකිණිලාද? මේ ඔක්කොම විකිණිලා නැති වෙන්න පුළුවන්. එතකොට විකිණිච්ච ටික අපි කොහොමද ගණනය කරන්නේ? 1,46,000 කියන්නේ එයා විකුණන්න ඉදිරිපත් කරපු භාණ්ඩ ප්‍රමාණය. පාරිභෝගිකයට ගන්න කියලා එයා 1,46,000ක භාණ්ඩ ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඒ ඔක්කොම විකිණලා නැති වෙන්න පුළුවන්. අපි ඒ ගණනය කරන්නේ කොහොමද? ඒකට තමයි අපි අවසාන තොගේ ගණනය කරන්නේ. අපි විකුණන්න 1,46,000ක භාණ්ඩ ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි ඒකෙන් 25,000ක භාණ්ඩ ඉතිරි වෙලා තියෙනවා. එහෙනම් අපි විකුණපු භාණ්ඩවලට අදාළ පිරිවැය කොහොමද හොයන්නේ? මේ 1,46,000න් මේ 25,000 අඩු කරන්න ඕන නේද? අන්න එතකොට තමයි අපි විකුණපු භාණ්ඩවලට අදාළ පිරිවැය හැදෙන්නේ. හරිද? ඒක තමයි මේ ෆෝමැට් එකේ තියෙන්නේ. ඒකට තමයි අපි කියන්නේ විකුණුම් පිරිවැය කියලා. විකුණුම් පිරිවැය කියන්නේ මොකක්ද? අපි
කරපු විකුණුම් වලට අදාළව දරන ලද පිරිවැය කීයද කියන්නේ. අපි එහෙනම් මේක සටහන් කරගෙන යන්නේ. ආරම්භක තොගේ තියෙනවා. මේ ටිකම තමයි මම ආපහු මෙතන සටහන් කරන්නේ. රියල් 15000. ඊට පස්සේ ගැනුම් වටිනාකම තියෙනවා යාගේ 1,25,000. ගෙන ඒමේ කුලී දරලා තියෙනවා යා 5000ක්. පැටවීමේ කුලී දරලා තියෙනවා 1000. එහෙනම් මේ ටිකේ එකතුවෙන් තමයි එයා විකුණන්න ඉදිරිපත් කළ භාණ්ඩවල පිරිවැය හැදිලා තියෙන්නේ. 1,46,000. මේකම තමයි මම අතරින් දැන්. හරිද? ඊට පස්සේ අවසන් තොගය මෙතනින් අඩු කරගන්න ඕන. අවසන් තොගය 25,000ක්. එහෙනම් දැන් තමයි අපිට එන්නේ විකුණුම් පිරිවැය. ඒ කියන්නේ අපි මේ කාල පරිච්ඡේදය තුල විකුණපු භාණ්ඩවලට අදාළව කොච්චර පිරිවැයක් දරලා තියෙනවද කියන්නේ. ඒක හොයන විදිය තමයි මේ තියෙන්නේ. ආරම්භක තොගයට අපි මේ මාසෙ තුල කරපු ගැනුම් ටික එකතු කරා. ඊට පස්සේ ඍජු වියදම් ටිකත් එකතු කරා. එතකොට අපිට එනවා අපි විකුණන්න කොච්චර භාණ්ඩ ප්‍රමාණයක් ඉදිරිපත් කරාද කියන්නේ. ඊට පස්සේ අපි භාණ්ඩ ඔක්කොම ඉදිරිපත් කරාට ඒ ඔක්කොම විකිලා නැති වෙන්න පුළුවන්. එතකොට අපිට තොගයක් ඉතිරි වෙනවා අවසානයේදී. හරිද? අපි තොගේ අවසානයේදී අඩු කරාට පස්සේ අපිට එනවා විකුණුම් පිරිවැය. ඒ කියන්නේ අපි විකුණපු භාණ්ඩ වලට අදාළ දරලා තියෙන පිරිවැය එනවා අපිට ඊට පස්සේ. විකුණුම් පිරිවැය එනවා 1,21,000 නේ. දැන් අපිට එනවා 1,21,000 අපි විකුණුම් පිරිවැය දරුවා කියලා. ඒ කියන්නේ සුනිල් මාමා අපිට කියලා තියෙනවා එයා මාසෙ පුරාවට විකුණපු භාණ්ඩ එයාගේ විකුණුම් ටික ලක්ෂ 2යි කියලා. ඒකට අදාළව ඒ විකුණපු භාණ්ඩවලට අදාළව එයා දරලා තියෙනවා 1,21,000ක පිරිවැයක්. එහෙනම් එයාට පුළුවන් එයාගේ ලාභය ගණනය කරන්න මෙතන 79,000. මේකට අපි කියනවා දල ලාභය කියලා. තාම ලාභය ගණනය කරලා ඉවර නැහැ. එයාගේ විකුණුම් වලින් විකුණුම් වලට අදාළ පිරිවැය අඩු කරපු එක විතරයි තාම අපි කරේ. ඒකට කියනවා අපි දල ලාභය කියලා. හරි. ඊට පස්සේ දැන් අපි මොකද කරන්නේ? අපි දැන් ආරම්භක තොගය ගත්තා. මිලදී ගැනුම් ගත්තා. ගෙනීමේ කුලී, පැටවීමේ කුලී, විකුණුම් ටික ගත්තා. හරි. මෙයා දැන් බිස්නස් එක කරගෙන යන්න වෙනත් වියදම් ටිකක් දරලා තියෙනවා යම්කිසි. මෙයා වැටුප් ගෙවලා තියෙනවා 16,000ක්. රක්ෂණ ගාස්තු 4,000ක් දරලා තියෙනවා. ගොඩනැගිලි කුලියක් 5,000ක් ගෙවලා තියෙනවා. විදුලිය 3,000ක් ගෙවලා තියෙනවා. හරි. එතකොට අර මුලින් කාරණයක් සඳහන් කරන්නේ මේ විදුලිය 3,000 කියලා කියන්නේ යා ගෙවපු එක නෙමෙයි මේ මාසෙට අදාළ විදුලිය. සමහරට මේ 3,000 තාමයක් ගෙවලා නැති වෙන්න පුළුවන්. හරි. මේ කාල පරිච්ඡේදයට අදාළ විදුලි වියදම තමයි අපි මෙතෙන්දි ගන්න. එහෙනම් දැන් අපි මේ වියදම් ටික එතනින් දල ලාභයෙන් අඩු කරගන්න ඕන. හරි. අපි වියදම් ටික දාගත්තා. අපි බලමු වියදම් ටික එකතු කීයක් එනවද කියලා. 28,000 එහෙනම් එයාගේ තිබ්බ දල ලාභයෙන් අපි මොකද කරන්න ඕනේ? මේ දයා දරපු අනෙකුත් වියදම් ටික අඩු කරන්න ඕනේ. ඊට පස්සේ අපිට එනවා එයාගේ බිස්නස් එකේ ඇත්තම සුද්ධ ලාභය කීයක්ද කියලා. බලමු කීයක්ද මෙයාගේ ලාභය කියලා. 51,000. මෙන්න මේක තමයි සුනිල් මාමාගේ බිස්නස් එකේ හරීම ලාභය වෙන්නේ. හරිද? දැන් මම හිතනවා ඔයගොල්ලන්ට ප්‍රායෝගිකව බිස්නස් එකක පොඩි වෙළඳ බිස්නස් එකක මේ වගේ ලාභය ගණනය කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා. හැබැයි ඉරුම් කරන්නේදී ව්‍යාපාරයේ ස්වභාවය සංකීර්ණ වෙන්න ඊට වඩා ලොකු ගැළපීම් ප්‍රමාණයක් එනවා. ඒක ඇවිල්ලා සරලම විදිහ සාමාන්‍ය බිස්නස් එක
ලාභේ ගණනය කරගන්න සරලම විදිහ තමයි මේක. හරි එහෙනම් මම හිතනවා හැමෝටම යම්කිසි අදහසක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඔයාලගේ ගෙවල් පැත්තේ කවුරු හරි ඔය වගේ පොඩි වෙළඳ ව්‍යාපාරයක් කරන කෙනෙකුට කියලා දෙන්න මාසේ ගානේ මේක ඒගොල්ලන්ට ගණනය කරන්න. ඒගොල්ලන්ට කරන ලොකු උදව්වක් වෙයි. ඒගොල්ලෝ සමහරලාට බිස්නස් එක කරද්දි දන්නේ නැහැ මේ බිස්නස් එකේ ලාභය කොහොමද හොයන්නේ කියන එක. ඒගොල්ලෝ මේක කියලා දෙන්න කවුරු හරි වගේ බිස්නස් එකක් කරන කෙනෙක් ඉන්නවා නම් ඒගොල්ලන්ට මේක ලොකු වටිනාකමක් වෙයි. හරි.